බැටිං එක ගත්තොත් එහෙම අපි මේ දිගටම මැචස් වල හොඳට බැටිං ගෲප් එකක් විදිහට හොඳට පර්ෆෝම් කරලා තියෙන්නේ. ඉතින් කියන්න තියෙන්නේ හොඳ ප්ලෑනින් වල ඉන්නවා 1 by 1 මැච් තමයි හැම වෙලාවෙම ප්ලෑන් කරන්නේ. ඉතින් ඉස්සරහට තව අපිට මැචස් දෙකක් තියෙනවා. ඉතින් හොඳ 1 by 1 මැච් ප්ලෑන් කරලා හොඳ මැච් එකක් ටීම් එකක් විදිහට සෙල්ලම් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි දැක්කා මේ මැච් එකට පස්සේ වික්‍රම් රතෝර් කිව්වා මං හිතන්නේ කුසා මෙන්ඩිස් උයි කමදු මෙන්ඩිස් සිංගල්ස් ගහන්න ගිහලා අවුට් වුණා කියලා. ඉතින් එයා කිව්ව සමහර වෙලාවට සිංගල්ස් මේ වගේ පිච් එකක සිංගල්ස් ගහන එක හොඳ නෑ කියලා. ඒක අර බෝලේ නැවතෙන හින්දා. ඉතින් සමහරට හයියෙන් ගහන්න ඕන නැත්නම් ඩොට් බෝල් ගහන්න ඕන කියලා. හැබැයි අනිත් බැටර්ස්ලා සමහරලා ගහන්නත් ගිහලා අවුට් වුණා. ඉතින් එහෙම වෙන විදිහට අවුට් වෙනවා මොන වගේ ප්ලෑන්ස්ද ඕගොල්ලන් අර දැන් ඉස්සරහට යනකොට දාන්න බලාපොරොත්තු වෙන්නේ? විකට් එකට අනුව තමයි හැම වෙලාවෙම සෙල්ලම් කරන්න. ඉතින් බැට් කරන්න ප්ලෑන් කරන්න. ඉතින් ගොඩක් වෙලාවට අන්තිම මැච් එක ගත්තොත් එහෙම විකට් එක ස්ලෝ. ඉතින් අපි ගත්ත ඩිසිෂන් හරියට බැට්ස්මන්ලා විදිය මං ඇතුළුව ගත්ත ඩිසිෂන් හරි ගියේ නෑ. ඉතින් නමුත් අපි මේ අන්තිම මේ වර්ල්ඩ් කප් එකේ මැච් පහ ගත්තොත් එහෙම බැටිං වයිස් ටීම් එකක් විදිහට හොඳට කරලා තියෙනවා. ඉතින් එක මැච් එකක් එහෙම වෙන්න පුළුවන්. නමුත් තව අපිට මැචස් දෙකක් තියෙනවා. ඉතින් බැටිං ටීම් එකක් විදිහට හොඳට පර්ෆෝම් කරන්න බලාපොරොත්තු වෙනවා. දුනිත් අපිට සෙමි ෆයිනල්ස් යන්න හෙට තියෙන මස්ට් වින් ගේම් එකක්. ඒතර බැක් ටු බැක් ගේම්ස් දෙකක් පරදුනාට පස්සේ ටීම් එකේ මෙන්ටැලිටි එක කොහොමද හෙට ප්ලෑනින් එක අනිත් එක මේ සීරීස් එකේ වාගේ පර්ෆෝමන්ස් ඉතාම හොඳයි. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? මුලින්ම කිව්වොත් එහෙම අපි හොඳ කම්බැක් එකක් දෙන්න ටීම් එකක් විදියට බලාපොරොත්තු වෙන. ඉතින් අපේ ප්‍රෙපරේෂන් ගොඩක් හොඳයි. ඉතින් හොඳට ප්‍රැක්ටිස් කරලා හැම වෙලාවෙම කෝචස්ලාගෙනුත් අපේ ටීම් එකට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. සීනියර් ප්ලේයර්ස්ලාගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. මට ගත්තොත් එහෙම ඇත්තටම මම හැම වෙලාවෙම පර්ෆෝම් කරන්න ඕනේ කියලා මට කොයිම වෙලාවකවත් මගේ ටීම් එකේ ඉන්න කෝචින් ස්ටාෆ් එකෙන් මට ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හැම වෙලාවෙම මා වගේම අපේ හැම ප්ලේයර් කෙනෙක්වම බැක් කරනවා. ඉතින් ඒකින් හින්දා මේ ටූර්නමන්ට් එක අපිට තව අපි හැම වෙලාවෙම අපිට කෝචස්ලා කියන්නේ මැච් එකෙන් මැච් එකට ප්ලෑන් කරන්න කියලා. ඉතින් හොඳ කම්බැක් එකක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳ කම්බැක් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ඉස්සරහට තියෙන තරඟ දෙකේදීම.